අන්‍යවශ්‍යව කියලා පිළිගන්නා වීඩියෝ එක බලන සෙට් වුණු සෙට් එකම ඔන්න අපි දැන් බලන්න යන්නේ 3000 ගණන් 4000 ගණන් දීලා ගන්න යන PS topic පොත් දෙකම අපි බොහොම MB 200 300 ගණන් විතර ඩවුන්ලෝඩ් කරගන්න ලේසිම විදිය කොහොමද කියලා. හරි අපි මේකට මුලින්ම කරන්න ඕන අපි හැමෝගෙම තියෙන Chrome web browser වගේ web browser එකක් open කරගන්න ඕනේ. ඊට පස්සේ අපි මේක search කරගන්න ඕනේ EPS topic කියලා. මේව සර්ච් කරගත්තම අපිට උඩින් වෙනවා EPS කියලා. ඒ කියන්නේ Employment Permit System කියලා. අපි ඒ උඩම තියෙන එකට තමයි යන්න ඕනේ. ඒ ක්ලික් කරාම ඒ ක්ලික් කරලා මේක අපිට zoom කරගන්න පුළුවන්. ටිකක් zoom කරගත්තට පස්සේ අපිට දෙනවා EPS topic site කියලා මෙතන. ඊට පස්සේ අපි EPS topic site කියන එක තමයි ක්ලික් කරන්න ඕනේ. ඊට පස්සේ අපිට මෙතනින් එන අපේ language එක තෝරගන්න අපිට පුළුවන්. ඊට අපිට English language තෝරගන්න පුළුවන් මේ විදිහට. ඊට පස්සේ අපි මේ ඉංග්‍රීසි ලැන්ග්වේජ් දේරුවට පස්සේ අපිට මේ වගේ මේ ප්‍රිවිව් එකක් තමයි අපිට පෙන්වන්නේ. ඊට පස්සේ අපි Chrome එකේ තියෙන desktop mode එක අපි on කරගන්න ඕනේ. ඊට පස්සේ අපි මේක පොඩ්ඩක් zoom කරගෙන නැත්නම් අපිට rotate කරගන්න පුළුවන් ෆෝන් එක. ඕගොල්ලෝ මම මේ කියන විදිහට desktop mode එක on කරගත්තේ නැත්නම් ඕගොල්ලන්ට මේ වැඩේ කරගන්න බැරි වෙනවා. ඊට පස්සේ අපි මේ desktop mode එක on කරලා rotate කරගත්තට පස්සේ මෙතන උඩම තියෙන support Korean කියලා. අපි මේ support Korean කියන එක ක්ලික් කරාට පස්සේ preview එකක් එනවා මෙන්න මේ වගේ. අපි ඊට පස්සේ ටිකක් zoom කරගන්න ඕනේ. ඒතර අපේ වම් පැත්තේ උඩම තියෙන අපිට මේ download කියලා ටික එකක් දාන්න කොටුවක් ඔය. අපි ඒ ක්ලික් download කියන එක ක්ලික් කරන්න ඕනේ. අපිට එතකොට මේක load වෙලා open වෙනවා මෙන්න මේ වගේ 1 2 3 4 කියලා link ටිකක්. අපිට මේකේ එක පළවෙනි ඒ කියන්නේ අලුත් syllabus එකේ පළවෙනි පොත දෙවෙනි link එකෙන් දෙවෙනි පොතත් 3 4 කියන එකෙන් පොත් දෙකේ පළවෙනි පොතේ හා දෙවෙනි පොතේ audio track ටික මෙතන තියෙනවා. අපිට මේ එකක් ක්ලික් කරේ ගමන් ඒක ඩවුන්ලෝඩ් වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ අපිට ඕන ඒ කියන්නේ audio track ටික හරි පොත හරි අපිට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. අන්න මේ එකපාරක් ක්ලික් කරලා. කොරියන් එක්සෑම් එකට මහන්සි වෙන ඔයාලට ඕනම කරන වීඩියෝ ටිකක් මම ඉස්සරහට ගෙන්න බලන් ඉන්නවා. අපි ඊළඟ වීඩියෝෙන් සෙට් වෙනවා. අනිවාර්යයෙන්ම සෙට් එකටම